සද්ධාව, සීලය, ධර්මඥානය, පරිත්‍යාගය, ප්‍රඥාව. ඉතින් එහෙම කරගන්න කෙනාට අම්මේ සුගතියකට ය아가න්න පුළුවන්. නැත්නම් ඉතින් දවල් බලසන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දවසක් නරසිකා සූත්‍රයේදී නියපොත්තට පස් ටිකක් අරගෙන පින්වත් මහණෙනි මේ නියපොත්තේ පස්ද වැඩි මහ පොළොවේ පස්ද. ඒකට කිව්වා වික්ෂුන් වහන්සේ නියපොත්තේ ඉතාම සල්පේ මහ පොළොවේ පස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ ලෝකයේ ඉන්න මිනිස්යාගේ ආයි හොඳ ලෝකයකට එන්න වාසනාව ලැබෙන්නේ මේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ සල්පේද. ඒ දුන්නේද ඉන්නේ. දැනගලා කියන්නේ බුදුදහම. ඒකෝට මේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ස්වල්පයක තමයි chance එක තියෙන්නේ හොඳ ලෝකෙකට. ඒ නිසා ඔයාලගේ වල වල ඉන්න අය ඉතින් කරන්න දෙන්නේ මහ පොළොවට තමයි යන්නේ. ඒගොල්ලන්ට පොළොව කියන්න බැරිවට තේරෙන්නේ නැහැ. තාම්සලෙන් මහ පොළොවට තමයි ඔය අපි නම් කොහොමද try කරනවා නියපොත්තට දෙන්න කියලා. පොඩ්ඩක් නිකමට ඔය දෙකෙන් කියලා බලන්න. බෞද්ධය පිළිම කොහෙද? බය නැතුව අපිට කියන්න පුළුවන්. මොකද කියද්දිම කියන්නේමනේ අපාය කියන්නේ මේ තමයි දැන් අපි සමාජය කියනවා දැන් අපේ අයියා කෙනෙකුට කියලා තියෙනවා අපේ නාගි කියන්නේ මේ ඒගොල්ලෝ බල කියනකොට එන්නේම බලපින්කමක් කියනකොට දුර ඉඳලා එනවා බොණ්ඩම තමයි එන්නේ. මේ මගේ නාගි කීපදෙනෙක් කියනවා මම කියන්නේ ඊට පස්සේ මෙයාගේ කියනවා මෙහෙමයි මේක අපේ නාගි කිව්වලු අපාය තමයි අයියෝ ඔයාලට යන්න වෙන්නේ කියලා. අනේ මේ දවස්වල ලෝදී එළිය කට්ටිය නැහැ කියන්නේ. ලෝකයේ හැටි කඩන වලට අන්න මේ බුද්ධ ඒ වගේ මිනිස්සුන්ට අපවලින් chance එකක් හම්බෙනවද නැහැ. ඔය සෙට් එක ඔය වගේ කට්ටිය ගෙවල් වල ඉන්නවා. ඒගොල්ලෝ බණක් දෙන්නේ බණාලා හරි කියලා බණ මීටරේ යනකොට මේ ටීවී එකේ කරකෝල අනිත් පැත්තට දානවා. ඒ නිසා chance එකක් නැහැ. බහුතරයක් යට තමයි යනවා. ඒ අතර යන අතර ඉන්නවා ස්වාමියා භාර්යාව කියලා අලි ස්වාමියා භාර්යාවට chance එකක් තියෙනවා. මොකද මේ කාන්තාව වර්ෂේ මේ කාලේ කාන්තාව වෙලා ඉන්නුනා ලොකු chance එකක් තියෙනවා. කොහොමද බලන්න යනවා. දැන් මේ වෙනද මේ කියනවා මේ චූටි කාලේ මේවද බලන්න. ඈ ඒ ගන්නත් දැන් කොල්ල දෙන්නේ තේරුණා නම් එන්නේ දැන් අර පමිලි දසුලි මේ ඉස්සරහින් ඒගොල්ලන්ගේ නායකත්වය නිසා නැත්නම් මේ දවල්වල තියාගන්න හම්බෙන්නේ නැහැ. මගේ කියනවා දැන් මේ පමිලි දසුලි දෙන්න මේ ඉස්සරහින් මනා දායකත්වය. දැන් ආයේ මේගොල්ලෝ වෙන බලකට ගිහලා ඔහොම වෙන්න ඉන්නවද? ඉන්නේ. අන්නේ ඒකේ ස්වභාවය. ඒකවල මම ඇත්ත කතාව කියන්නේ. දැන් මේගොල්ලෝ ඒ විදිහට එන විදිහට හැදුනොත් ඕකේ. ඒකට කියන්නේ ශ්‍රද්ධාව කියලා. මේ ශ්‍රද්ධාව නැතුව මේක කිසි දෙයක් කරන්න බෑ. ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙන්න ඕන. ඒක අපේ ගෙවල් වල ඉන්න බහුතරයකට නැතිව ශ්‍රද්ධාව. ඒකනේ ඒගොල්ලෝ පළවෙනි ෂොට් එකේම අවුට්. ඒක දෙලින්ම මේ මාපු. නියපොත්තට ගත්ත පස්තිකට එන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අන්නේ කියලා තමයි සිල් රැකලා ඊට පස්සේ ධර්මය දැනගෙන පරිත්‍යාග කරලා ප්‍රඥාව දියුණු කරලා සුගතියට යනවා. ඉතින් පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා චේති කාලාතරයන්ති රාත්‍රිය. කාලයේ ගිවිලා යනවා රාත්‍රිය උදා තබේන දලත් රාත්‍රිය උදා වයෝ ගුණ අනුභවයන් ජාති අපි ගමක්‍රමයේ වයසට යනවා. දැන් මෙතන ඉන්න අම්මලට මේ වගේ චූටි කාලයක් තිබුණා. මතකද? මතකයි. මේගොල්ලෝ දැන් ගමක්‍රමයේ වයසට යනවා. අපි තව තවත් වයසට යනවා. ඒකම මරණය එක්කවා මේ විදිහට මරණ බය ඇති කරගන්න පුද්ගලයා එක්තරා දෙවියෙකු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පුඤ්ඤානි කෛරාත සුඛාවහානි වහා විකරණ ඕන කියලා. ඒ බුදුරජාණන් සඳහන් කරා ඒක ඇත්ත තමයි. නමුත් අපි කරන්න ඕන ලෝකාමිසම් පජේ සාන්ති වේකෝ
භෞතික දේවල් වලින් ගැලවිලා යනවා. නැත්තම් ආපහු සංසාරයට එනවා. ආපහු සංසාරයට එනවා. මේ කීපාරක් ඇවිල්ලා මේ ඉන්නේ. කෝටි වාරයක් ඇවිල්ලා ආපහු මේ සංසාරේ ඉවර වෙලා යනවා. ඒ නිසා මේකෙන් ගැලවෙන්න තමයි ඕන කරන්නේ. ඉතින් අද අපේ මේ මහාමා කතා කරන්න බැරුණා ඉතින් මම කියලා ආවේ කල්පනා කරනවා. මම පුළුවන් තරම් බුදුගුණ සිහි කරගන්න මෛත්‍රිය වඩන්න. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ මේ පෙරේ ටිකක් ඒ මුකුදේ ගාලා ආයෙ ගත්තාම දැන් ටිකක් මේ ડોක්ටර් කෙනෙකුට ඇවිල්ලා බලපුවාම චුට්ටක් වචන දෙක තුනක් කතා කරනවා. ડોක්ටර් වල කවුද අද ආවේ කියලා තොරවල හාමුදුරුවෝ කියලා කිව්වා. මේ වචනය දෙක කතා කරා. ඒක බලන්න අපිට කවදාද කතා කරන්න බැරි වෙන තත්ත්වයකටපත් වුණා. එතකොට අපිට කිහිපට තිබෙන්නේ අපි කරගත්තු කී. ඒ වගේම අපේ මනස දියුණු කරගෙන ඒ නිසා මනරකම් භාවනාවක් කරගෙන ඉන්න පුරුදු වෙනවා. ඊළඟ අපේදීම පුරුදු කරගන්නවා. අතහරිනවා. ගේ පාවිච්චි කරාට ගේ දාලා යන්න පුළුවන් වෙනවා. ඊළඟ වාහන පාවිච්චි කරාට වාහන අතහැරලා යන්න පුළුවන් වෙනවා. දරුවන් කියන දරුවෝ අතහැරෙන්න පුළුවන් වෙනවා. මොනුපුරු මිනිවිලියට අතහැරලා යන්න පුළුවන් වෙනවා. සමහර රාජ්‍යවල වැඩිලා තියෙන මොනුපුරාගේ මිනිවිලියේ ඇගේ ඉන්න පෙරේතයෝ. ඊට පස්සේ වෙනම කට්ටක් ගන්න කරලා තමයි අයින් කරන්නේ. හරියට සිද්ධිය. රාජ්‍ය ආදරෙන් ඉන්නවා. ඊට පස්සේ අර ළමයාගේ ඇඟට වැටෙනවා. ඊට පස්සේ මෙන්න කතා කරාම ආච්චි කතා කරලා කියනවා බලනකොට මේ ආච්චි කතා කරනවා ඊට පස්සේ දිස්ටි ඒ නිසා ළමයින්ට බැලලා හිනාගෙන ඉන්නවා ශේරම අතහැරලා යන්න බලන්න අතරමයි අතාරින් දැන් සමහර අය කියනවා ශේරම අතහැරලා තියන්නේ ආවරණ කිසි කතාවක් නැහැ කියලා පණ ඒකට බයිනවා පොළේ යනවා කොහෙද මම මේ මෙතන තිබ්බ පණාව ගත්තේ කියලා ඒකට මාර්ග කරනවා. කතා කරනවා කියන්නේ සේරම අනිත්‍යය අනුව. මේ සේරම අතහැරලා ඉන්න කොයි වෙලකම කමන්නේ. ඒක පණාවෝ. ඒ වගේ මේ දේවල් අපි දාලා හරියට තියෙනවා. ඉතින් මේ අනිත්‍ය හොඳට පුරුදු කරගත්තොත් දුක ගැන හොඳට පුරුදු කරගත්තොත් අනාත්මය හොඳට පුරුදු කරගත්තොත් අතාරිනවා කියන එක සිම්පල් කේස් එකක්. මොකද එතකොට එයා ගන්නවා සංසාරේ කල්ප කෝටි ගානක් අතහැරලා ආපු අපිට මේ සැරේ අතහැරනවා කියන එක රාජ්‍යයක්ද කියලා. ඒ විතර කාලයක් අම්බල තාත්තලා කෝටි ගානක් අතහැරලා තියෙනවා. දැන් මේ උදාහරණයක් නම් වැඩි තේරෙන්නේ මේ අපේ කාන්තර තාත්තගෙන් විතරයි මේගොල්ලෝ දන්නේ නැහැ. නමුත් සංසාරේ කල්ප කෝටි ගානකද තාත්තලා කෝටි ගානක් කියලා. ඒගොල්ලෝ වෙන්නේ නැණු කඳුළු එකතු කරා නම් සතර මහා සාගරයේ ජලය වඩා වෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ. ඒ හින්දා අපි ඒක අල්ලගන්නවා. නමුත් ධර්මයේ ඉගෙන ගන්න අපිට ඕවා හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට අතාරින්න ලේසි. ඊට කඩනවා ගෝත්‍ර අතහැරලා කැවිල්ල. ඒ නිසා මම කල්පනා කරේ මේකට වඩා ධර්මදේශනාදී කරන්නේ. සෑහෙන වෙලාවක් උඩ දේශනා සිදුවන වෙනවා විශේෂයෙන් අපේ ආරාධක විද්‍යාපත් දුක්ඛී සුවඳනායක ස්වාමීන් වහන්සේගේ අවවාද ශාසනා පරිදි කාන්තේන සූර්යාරච්චි මහත්මයාගේ වර්ෂ පූර්ණ දිනකම කරගෙනයි මේ උදාහරණ ධර්ම දේශනා පවත්වන වෙන්නේ මොකද වේලාව මේ උතුම් සදාම් දේශනා ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පින්වල බලයෙන් කාන්තේන සූර්යාරච්චි මහත්මයාට වරණ දරාට අමාමහ නිවනින් සංසෙන්නේ හේතු ආසනා වේ.